In the heart of Sri Lanka's central highlands lies a traditional woven with patience, creativity and history the Dumbura Rata weaving industry. The centuries-old craft originating from the Dumbura Valley in Kandy is more than just a fabric. Each thread tells the story of generations of families who provide their knowledge, passing it carefully from parents to child. The Dumbara weave is instantly recognizable. Geometric patterns, bloodlines, and earthy colors reflect the rhythm of village life and the beauty of the natural surrounding. These designs are not only artistic but symbolic, representing protection, harmony, and cultural identity. For centuries, these views adorned royal household temples and traditional ceremonies. Today, they have found their way into modern homes, fashion, and interior decor, providing that heritage can live beautifully in the present. But behind every Dumbura textiles lie hard work. Natural cotton, painstakingly dyed with plant-based color, is hand-woven on wood looms. The process is slow, demanding precision and dedication. Yet, for the weavers, this is not just a livelihood, it is a way of preserving culture. The Dumbara weaving industry faces many challenges: limited markets, fewer young people learning the craft, and competition for machine-made textile. Still, the hand of these weavers continue their delicate dance trade by trade, keeping a timeless tradition alive. මේකේ ආරම්භය කියන්නේ අපි දන්න ඉතිහාසයේ ඔය මහනුවර යුගයේ ඉඳලා මෙහාට එන්නේ. ඒ කියන්නේ ඔය දැන් මේකේ අපේ ඉතිහාසය ගත්තොත් ඔය රාජසිංහ රජුගේ කාලේ මේ අදවාකරටදී පිළිපැපේ වගේ තමයි ඉතිහාසය කියන්නේ. කපුව ගහ කරලා ඊට කපු කැටරන උගල හදාගෙන මේ ස්වභාවික වර්ණ ගන්නලා ඒ වගේම දෙවි ලියලා හදුවා කියලා තමයි තියෙන්නේ. ඒකට මේ ඒකේ සාක්ෂි තියෙනවා කියන්නේ මොකද කෞතුකාගාරේ ගිහිල්ලා බලුවා තුන ඊට පස්සේ ඔය එංගලන්තයේ වික්ටෝරියා ඇල්බර්ට් කෞතුකාගාරයේ මේ අපේ අත්තලා මුත්තලා කරපු සැරසිලි තියෙනවා. ඒක මේ වෙනකොට ඒක පින්තූරයෙන් මෙහෙවලා තියෙනවා. ඒවත් එක්ක තියෙන සාක්ෂි එහෙම මේ තියෙනවා වට කැටි කියලා තියෙනවා. ඒ තිබිලා තියෙනවා අපේ මුත්තා කියන්නේ මුත්තා කෙනෙක්ගේ හේනක් තිබිලා තියෙනවා කපු වගා කරලා. ඊට පස්සේ මේ කපු වගා කරලා මේ කැලෙන් හොයාගත්ත ලක්ෂණ කොළ පොතු ඒ වගේ තමයි වර්ණ ගන්නලා තියෙන්නේ. ඒකල තමයි ඒගොල්ලෝ මේවා ගියලා ඔය දිය කච්චි කියලා බලන්න කපුකාගාරේ පිළිබඳව බලනවා. දිය කච්චි කියන රජුන්ට නාන්න අදින්න ඇඳුම හදලා තියෙන්නේ යත්තලා. එහෙම තිරිපත රජවාසලේ මේ රෙදි පිළිවෙලින් කරපු සැරසීම ඒවා කරලා තියෙන්නේ. ඒක මේක දැන් අපි දුම්බර රටා කියන්නේ දුම්බර රටා දෙකක් තියෙනවා. එකක් තියෙනවා හනමැණික් කියන්නේ. මේක කපුරු වලින් ගන්න. ඒකද මේ කපුරු වලින් කරන දුම්බර රටා කරන එක මේ තියෙන්නේ මේ දුම්බර තරතුරු විතරයි. මෙන්න කොහොමද ගන්න නම් මේ නිර්මාණ ගන්න. මේකේ විදිහට මේක තවම තාක්ෂණයේදී වුණාට මේවා හදන්න තාම ඇවිල්ලා නැහැ තාක්ෂණය. මැෂින් හරහා හදන්න ඇවිල්ලා නැහැ. ජකාට් කියන සිස්ටම් එකේ තියෙනවා ඒකත් මෙහෙම එකක් නෙවෙයි. හෑන්ඩ් එම්බ්‍රොයිඩරි තියෙන එකත් මෙහෙම නෙවෙයි. මේ දැන් මේ ගහන්නේ ගහන්න එකක් ඇවිල්ලා නැහැ. ඒක අපි අතින්ම තමයි කරන්නේ. මේක අර අත්පාරික නිර්මාණ කියන ගණිත තමයි කියන්නේ. ඒකට මේ මිනිස්සු සංවිධානය මේක ලෝක උරුමයක් හැටියට හඳුන්වලා දීලා තියෙනවා. එහෙම හඳුන්වලා දුන්නත් තාම යමක් වෙලා නැහැ. කොහොමද මේකේ ඉතිහාසය මේ වෙනකොට තියෙන තත්ත්වය. ගෙඩි මලාරේ මේක මේ කතුරු මල කියන එකේ කොටසක්. ඊට පස්සේ මේක ඔය අටපිටි මල. එහෙම දානවා. ඊට පස්සේ මේකේ තියෙන්නේ මේකේ මේ අටපිටි මල මේ නෙළුම් මල. මේවා ඒ පරම්පරාවේ ගාපු ඩිසයින්. මේක සාමාන්‍යයෙන් මේ කැලේ මේ අවුල් හැරේ කියලා එහෙම හඳුන්වනවා.
ඒව පරම්පරාවෙන් අපේ ඊට පස්සේ හංස කුට්ටු මේ හලිජෝඩුව මේ හංස කුට්ටුවේ හලිජෝඩුවයි කියන ඒක හදලා තියෙන්නේ අලුත් ක්‍රමයකට ට්‍රැඩිෂනල් ආර්ට් මේවා ගොනුනා මේවා දුම්බරට මේවා අලුතෙන් අදපු නිර්මාණ මේ තියෙන්නේ මේවා දුම්බරට මේවා වෙනස් කරලා හදපුවා ඊට පස්සේ මේක මේකේම මේක මෙලක් කරන්ට යන්නේ වෙන්නේ Dumbura weaving is more than fabric. It is memory, heritage, and identity woven into the soul of Sri Lanka.